මට වරෙන් ඔය කිට් එක හම්බුනේ. අන්න ඕක දාගෙන වරෙන්. මාම කොටුරුල් පිටු 120 පොතක් දෙන්න. උතුරුල් 120. උතුරුල් 120. කොටුරුල් නෑ තනිරුල් හරියන්නේ නෑනේ. තනිරුල් පොතේ ගණන් හදන්න බෑනේ. බෑ. මේ 120 නම් නැහැනේ. පිටු 80 තියෙන. 81 41 දෙන්නේ. එහෙම හරියන්නේ නෑනේ. එහෙනම් ඉතින් පිටු 40 පොත් තුනක් ගත්තත් හරිනේ. හරිනේ. එහෙනම් ඉතින් පිටු 120 පොත් ගහන්නම ඕනේ නෑනේ. 40 විතර ගෙවුවම ඇති. මුදලාලි මම මුදලාලි මම ගෝලයා මමනේ මොකක්ද යකෝ යන්දන් ඇවිත් තියෙන කිට් එක? ඈ? යකෝ පොඩි උන් චූන් කරන්න ඇඳුමක් ඇඳන් ඉන්නේ කිව්වහම උඹ මහ උන්ට චූ යන ඇඳුමක් බං ඇඳන් ඇවිත් තියෙන්නේ. ඒක තමයි මුදලාලි මං කිට් රෙන්ට් එකට දෙන තැන් දෙක තුනකටම ගියා. එක කිට් එකක් ගන්න නැහැ. ඔක්කොම පිට වැඩ වලට ගිහිල්ලා. ඊට පස්සේ මම මේ හෙළ ගේමක් දීලා අල්ලපු ගමන් සෙබරම් ගුරුනාන්සගෙන් මේ කිට් එක ඉල්ල ගත්තේ. මොකද යකෝ මහගින් තමයි පොඩි උඹයි කරන්නේ? පොතක් ගන්න කියලා මොකද කියලා ඉතින් සක්කිලි වැඩේ. අපි මේ පොඩි ප්‍රොමෝෂන් එකක් කරාක්කේ. ප්‍රොමෝෂන් දෙනුතක මොන හරි වෙලා පොඩි උන්ට තොইল නටන්න උනොත් එහෙම අන්න එදාට තමයි මං එවෙල් නටන්නේ මෙතන තොইলේ. හිටපන් ගමේ ඔක්කොටම කියනවා. බලමු තොපේ කඩේට බඩු ගන්න කවුද එන්නේ කියලා. හරිනේ ප්‍රොමෝෂන් එක. ඒකනේ